හැමෝටම ආයිබෝවන් කියලා පිළිගන්නවා. ඉතින් මේ අද පොඩි vlog එකක් කරන්න කියලා හිතුවා. හුඟ කාලයකට පස්සේ. ඒකට ඇත්තටම ලොකු හේතුවක් තියෙනවා. මම හිතන්නේ අවුරුද්දක විතර කාලෙකින් තමයි ඇත්තටම මේ vlog එකක් කරන්න chance එකක් හම්බුනේ. මොකද මට පහුගිය අවුරුද්දෙම ඇත්තටම වැඩ ගොඩක හිර වෙලා හිටියා. ඉතින් මේ ඒ තිබිච්ච වැඩත් එක්ක මට vlogs කරත් ඒවා edit කරගන්න එහෙම වෙලාවක් තිබුණේ නැහැ. ඉතින් මම අද ඉන්නේ ඕස්ට්‍රේලියාවේ නෙමෙයි. අද ඉන්නේ සිංගප්පූරුවේ. මේකට හේතුව තමයි මම සිංගප්පූරුවට එන්න හේතුව උනේ ඇත්තටම මම අලුතෙන් කර්ටින් යුනිවර්සිටි එකේ පොසිෂන් එකක් පටන් ගත්තා. ඉතින් වැඩ කරන්න ඕස්ට්‍රේලියාවේ. ඉතින් ඒකේ පාර්ට් එකක් විදිහට මට ඔස්ට්‍රේලියාවේ කර්ටින් යුනිවර්සිටි එකේ සිංගප්පූර් කැම්පස් එකේ වැඩ කරන්න සිද්ධ වෙනවා. ඉතින් ඒකට තමයි මම ඇත්තටම ඕස්ට්‍රේලියාවෙන් ඉඳන් සිංගප්පූරුවට ආවේ. ඊයේ තමයි ආවේ. ඉතින් මම හිතුවා දැන් මොකද මේ ඕෂධී සහ බබා එයාලා නැහැ මෙහි. ඉතින් එයාලා ඉන්න ඕස්ට්‍රේලියාවේ. ඉතින් මම හිතුවා මෙතන ඉඳන් මම එන ආපු තැන ඉඳන් සිංගප්පූරුවේ කරන දේවල් වගේ දේවල් ඇත්තටම මෙමරීස් විදිහට vlogs විදිහට අපව YouTube එකට අප්ලෝඩ් කරන්න ඒගොල්ලොන්ටත් බලන්න පුළුවන්. සහ මොකද මේ ගෙවෙන කාලේ මහ ලොකු කාලයකට නෙමෙයි ඉතින් ඇවිල්ලා ඉන්නේ. ඉතින් ඒ ගෙවෙන කාලය මේ අපව ගන්න බෑ. ඉතින් ඒ නිසා මම හිතුවා ඒවා මෙමරීස් විදිහට අපව vlog කරලා ඉවර වෙලා YouTube එකට අප්ලෝඩ් කරන්න පහු කාලෙක හරි බලන්න. ඉතින් මේ මම දැන් ඉන්නේ සිංගප්පූරුවේ Travel Lodge කියන හොටෙල් එකේ. ඒක මට යුනිවර්සිටි එකෙන් තමයි බුක් කරේ. මම ඊයේ රෑ ඕස්ට්‍රේලියාවේ ඉඳන් සිංගප්පූරුවට ඇවිල්ලා ඉවර වෙලා චැන්ගි ඉන්ටර්නැෂනල් එයාපෝට් එකෙන් මගේ පාස්පෝර්ට් ඉමිග්‍රේෂන් වැඩ ටික කරගෙන ඊට පස්සේ මම එතන හිටපු කස්ටම් ඔෆිසර් කෙනෙක්ගෙන් ඇහුවා. මොකද මම මේ ආවේ අවුරුදු 2014 තමයි සිංගප්පූරුවට අන්තිමට ආවේ. රට ඇතුළට ආවේ. ට්‍රාන්සිට් ගිහිල්ලා තියෙනවා. නමුත් රට ඇතුළට ආවේ. ඉතින් මේ කස්ටම් ඔෆිසර් කෙනෙක්ගෙන් මම ඇහුවා කොහෙන්ද මේ මට සිම් කාඩ් එකක් ගන්න ඕනේ, කරන්සි මේ එක්ස්චේන්ජ් කරගන්න ඕනේ. ඒ ටික ඊට පස්සේ මට මේ පෙන්නුවා කොහෙන්ද කරගන්නේ කියලා. මම එතෙන්ට ගියාපුවාම ඒගොල්ලොන් එතන කරන්සි එක්ස්චේන්ජ් සිම් කාඩ් ඊට පස්සේ මෙහි අර මෙට්‍රෝ එකේ කාඩ් ඒ හැමදේම ඒගොල්ලෝ ගාව තියෙනවා. ඉතින් මේ හැමදේම ඔයගොල්ලොන්ට එතනින් ගන්න පුළුවන්. එක තැනකින් ගන්න පුළුවන්. ඉතින් ඒකේ නම කියනවා නම් ඒ කම්පැනි එකේ නම කියනවා නම් මම ගත්තේ TravelX. මේ මන්තක චුට්ටක් කියන්න බලන්න. ඒගොල්ලෝ මේක දුන්න. ඔව් TravelX මෙතන වල පේනවාද TravelX මෙන්න මේකෙන්. ඉතින් සිංගප්පූරුවේ ඉන්න කට්ටිය නම් මේක දන්නවා ඇති ඕන තරම්. එළියෙත් තියෙනවා. නමුත් මං ඉතින් රෑ නිසා මට අපහු මේ උදේ ආයෙ ඇවිද ඕක කරන්න බැරි නිසා තමයි මං එතනින් මේ හැමදේම වැඩේ කරගෙන Grab app එක දාගෙන ආවා මම. ඒකෙන් ටැක්සි එකක් බුක් කරලා. මොකද මෙහි Uber මේ එහෙම නැහැ මම හිතන්නේ. ඉතින් ඒ නිසා මම දැක්ක විදිහට Uber නැහැ. ඉතින් ඒ Grab එක තමයි තියෙන්නේ. ඉතින් Grab එකෙන් අර විදිහට බුක් කරලා ඉවරලා එන්න පුළුවන්. ඉතින් මම පොඩ්ඩක් ගාලා ඔයගොල්ලන්ට මේ මම ආපු මේ හොටෙල් එකේ මේ රූම් එක පොඩ්ඩක් පෙන්නන්නම්. ඉතින් මේක යුනිවර්සිටි එකෙන් බුක් කරේ මම කලින් කිව්වා වගේ. මේක Queen Deluxe Plus කියන කැටගරි එකේ රූම් එකක්. ඉතින් මුලින්ම ගත්තොත් මම බෙඩ් එකේ මම නිදාගත්තා. ඉතින් මෙතන තමයි එන්ට්‍රන්ස් එක. එන්ට්‍රන්ස් එක ගාවම බාත්රූම් එක තියෙනවා, ටොයිලට් එක, ඊට පස්සේ ටවල්ස් ටික තියෙනවා. මෙතන පොඩි වොෂ් ඒරියා එකක් තියෙනවා, මිරර් එකක් තියෙනවා. මේකේ ඇතුලේ ටී කොෆි ඒ ටික තියෙනවා. මම ඇත්තටම තාම ඒවා මුකුත් එළියට ඇද්දේ නැහැ. ඊට පස්සේ ෆ්‍රිජ් එකක් තියෙනවා, පොඩි මිනි ෆ්‍රිජ් එකක්.
මේකේ වෝටර් බොටල් එකක් තිබුණා. මම වෝටර් බොටල් එකක් ගත්තා එළියට බොන්න. ඊට පස්සේ මෙතන ෂවර් එක, ෂවර් ඒරියා එක, බෙඩ් එක දැන් queen size බෙඩ් එකක්, TV එකක් තියෙනවා මෙතන, hanging space එකක් තියෙනවා. normally මේ hotel room එක තියෙන දේවල් ටික තමයි ඉතින් තියෙන්නේ ඇත්තටම. පොඩි work bench එකක් තියෙනවා, chair එකක් එක්ක. මෙන්න මෙතන මං හරි ආස වුණා. මෙතන ඉඳගෙන ඉන්න පුළුවන්. මෙතන ඉඳන් එළිය බලන්න පුළුවන්. හරි, ඉතින් මේ ඕක තමයි කතන්දරේ. අද වැඩ කීපයක් තියෙනවා මං ප්ලෑන් කරගෙන. මං අද යුනිවර්සිටි එකට යන්නේ නැහැ. නමුත් හවස මං එළියට යන්න කියලා හිතාගෙන ඉන්නවා. මෙතන පල්ලෙහා ඒගොල්ලොන්ගේ බ්‍රෙක්ෆාස්ට් තියනවා කියලා කිව්වා ඊයේ මං චෙක් ඉන් වෙද්දි. පල්ලෙහාට ඒකට යන්නත් ඕනේ. අපි මං එතෙන්ට ගිහිල්ලා පෙන්නන්නම් ඔයගොල්ලන්ට මොන වගේ ෆුඩ් ඔප්ෂන්ස්ද ඒගොල්ලොන්ගේ බ්‍රෙක්ෆාස්ට් වලට තියෙන්නේ කියලා. ඉතින් එතෙන්ට ගිහිල්ලා අපි හම්බෙමු ටිකකින්. Do you hear that? My sanity about to break while everyone I know's out. On a trip, on a boat, on a lake. I'm tired of feeling all FOMO, babe. I don't even care if we stay home. Put our to-do list on ice. We crank the AC to 79 and make a little island right here. And there ain't a palm tree in sight, but there's not a cloud in your blue eyes. If we need a ඉතින් මම කෑම එකත් බෙදාගෙන මේ එළියට ආවා. කන්න තිබ්බේව නම් ඔයාලා දැක්කනේ. ෆ්‍රයිඩ් රයිස් තිබ්බා, නූඩල්ස්, eggs, bread ඔයා තමයි තිබුණේ. මේ ඒක තමයි මම බෙදාගත්තේ. මේ මම අනිත් පැත්ත හරවලා තමයි ඉතින් මම බෙදාගත්තේ. ඒ වතුරේකුත් අරගෙන ආවා. අද කරන්න තියෙන වැඩ ගත්තොත් එහෙම දැන් තා චුට්ටකින් එළියට යන්න ඕන. මෙතන සද්දයි. මේ වාහන යනවා ගොඩක් එළියේ. මම එළියට ආවා. ඇතුළට නෙමෙයි එළියට ආවා මම. මේ අපි කාලා රූම් එකට මං ගිහිල්ලා අඳුමක් දාගෙන පස්සේ එමීට ලාස් වෙලා අපි එළියට රවුමක් දාන්න යක්. බලමු මොනවද කරන්න තියෙන්නේ කියලා එළිය. හරි එහෙනම් කාලාම හරි ඉතින් කාලා බීලා එළියට බැස්සා පොඩි රවුමක් ගහන්න කියලා ඉවරලා. මේ මෙතන මේ උඩින් මට පිටිපස්සේ පේන්නේ නම් හයිවේ එකක් මං හිතන්නේ. මෙන්න මෙතන මේ ඉස්සරහා මේ තියෙන්නේ මොනොරේල් එක. මේ සෙන්තෝස් අයිලන්ඩ් එකට යන්නේ මේ පැත්තෙන්. එතනට යන මොනොරේල් එක තමයි ඒක. බලමු එකක් එයිද කියලා ඉවර වෙලා. මේක මේ වෙලොසිටි කියලා මෙතන තියෙන මේ shopping center එකක්. ඉතින් වටේ ඔය විදිහට තමයි තියෙන්නේ. මෙන්න මෙතන තමයි හොටෙල් එක. ඔය තියෙන හොටෙල් එක. අපි පොඩි රවුමක් දාලා බලමු. මේ MRT වලට එහෙම බෝඩ් ගහලා තියෙනවා. මේ හරි මේ පැත්තට ගියාපම MRT ස්ටේෂන් එකක් තියෙනවා කියලා මැප් එකේ දැක්කා. මෙතන Vivo City මේකේ නම. ඒක තමයි Vivo City කියන්නේ. ඉතින් මේ හිතපු තරම්ම රස්නෙත් නැහැ. අද ටිකක් ක්ලවුඩි, අවුවත් නැහැ. මේ දැන් 9:20ට විතර වෙලාව. ඒ හින්දා තමයි මම බැලුවේ රවුමක් ගහන්න යන්න. බලමු මේ
මේක ඇතුළට යන්නත් ඕනේ shopping center එක ඇතුළට යන්නත් ඕනේ මට ඉස්සරහෙන් අර ඈත පේනවා මේ ඔයාලට නම් කැමරා එකට පේනවද දන්නේ මෙන්න මේ හරි අර කේබල් කාස් යනවා පොඩ්ඩක් ඒ හරියට ගිහලා බලමු මොනවද තියෙන්නේ කියලා ඉතින් මේ පැත්තට ඇවිදගෙන ආවා මෙතන මේ පොඩි අයගේ මොකක් හරි පාක් මේකක් තියෙනවා මම හිතන්නේ ඒක හැමදාම තියෙන එකක් නෙමෙයි මේ වාගේ මෙතන shopping center එක ඕස්ට්‍රේලියාවේ නැති දෙයක් තියෙනවා මේ හැබැයි ටිම් හෝටන්ස් එකක් තියෙනවා කැනඩාවේ නේ ටිම් හෝටන්ස් තියෙන්නේ මම හිතන්නේ මේ shopping center එකක් තාම එහෙම හරියට ඕපන් කරලා නැද්ද කොහෙද ඒකේ මේ තියෙනවා ටිම් හෝටන්ස් එකක් මෙතන මම අද ගොඩක් දුර මේ ගොඩක් ඈතට හරි මේ යන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ මේ වටේ රවුමක් දාන්න තමයි හිතාගෙන ඉන්නේ ඊයේ ආවින්ද මාන්සිත් එක්ක ඉතින් ටිම් හෝටන්ස් එකක් මෙතන අර පැත්තෙන් යන්න බෑ එතනින් එහාට මේ එතන මොකක් හරි තියෙනවා මම දන්නේ නැහැ මොකක්ද කියලා කා පාක් එකක් වගේ එකක් මේ අපි shopping center එක ඇරලා නම් ඇතුළට ගිහිල්ලා බලමු මොනවද තියෙන්නේ කියලා තාම කඩවල් එහෙම නම් ඇරලා නැද්ද කොහෙද මං හිතන්නේ ගිහිල්ලා බලමු කඩවල් නම් වහලා කමන්නේ නවමත් දාලා බලමු තියෙන්නේ මොනවද කියලා හරි බලා ගන්න පුළුවන් මේක දැනගත්තේ හොඳයි ටිම් හෝටන්ස් එක කොෆි සාමාන්‍යයෙන් ඕස්ට්‍රේලියාවේ තියෙන කඩවල්ම තමයි ඇත්තටම මෙහෙත් තියෙන්නේ මේ ගොඩක් ඒවා මේ සිංගප්පූරුවේ තියෙන්නේ මේ Bath and Body Works මේකක් තියෙනවා then H&M ෆුඩ් කෝට් එකක් තියෙනවා මම හිතන්නේ පල්ලෙහා මේ මිනිස්සු මං හිතන්නේ දැන්ද කොහෙද වැඩට එන්නේ මං හිතන්නේ channel වාහන ටිකක් තියෙනවා බලමු ගණන් කොහොමද කියලා මං කිව්වේ මේව තාම ඇරලා නැහැ කවුරුවත් නැහැ කඩවලවත් මං ක්ලීන් කරනවා ඒක තමයි තව කොෆි ෂොප් එකක් තියෙනවා බේකරි එකක් වාහන Mercedes එකේ Benz එකේ වාහන සෙට් එක GLA අපි මෙහි ආවේ වාහන ගන්න නෙමෙයි ඕස්ට්‍රේලියාවේ දින මෙල්බන් වල තියෙන shopping center එක ගත්තාම ඉතින් මේ වගේම තමයි ඉතින් වෙනසක් නැහැ එකම වාගේ තමයි ඉතින් අමුතුවෙන් කියලා මේ මහා ලොකු වෙනසක් නැහැ ලංකාවෙත් ඉතින් මම හිතන්නේ දැන් අලුත් ඒවා තියෙනවා වන් ගෝල් ෆේස් එක තියෙනවා
ඉතින් ඒ වගේ මේ වගේ මං ලංකාවට ගිහපු වෙලාව ගියා ඒ shops මේ shopping mall එකට. ඉතින් ඒකෙත් මේ ඔක්කොම ටික ඒකෙත් තියෙනවා. ඉතින් ලංකාවටත් මේ ඒවා branded මේ clothing, shoes, bags, watches මේ ඔක්කොම ටික ගන්න පුළුවන්. අපි අතනින් මේ උඩට ගිහිල්ලා බලමු මොනවද තියෙන්නේ කියලා. උඩ මේවා මං දන්නේ නැහැ කීයට දාර ඉන්නේ කියලා. මං හිතන්නේ ටිකක් මෙහි තියෙන මං අර තායිලන්ඩ් වලදීත් ඒක දැක්කා. ඒගොල්ලෝ රෑ වෙනකන් මේවා ඕපන් කරලා දිනවා. උදේට ඕපන් කරන්නේ ගොඩක් පරක්කු වෙලා. මම දාලා බලමු. මේකේ තිබුණා මේ අර grocery shop එකක් අතේ නම fair price කියලා. අන්න ඒක හොයා ගන්න ඕනේ කොහෙද තියෙන්නේ කියලා. මොනවා හරි ගන්න ඕනොත් මේක cotton on එකක් අරහේ තියෙනවා. අර හරියේ බලන්න. නිගල් එකක් තියෙනවා චූටි අයගේ බඩු. wow. ලස්සන සන්ස් තියෙනවා. එතන මේ යට ස්ටාර්බක්ස් එකක් තියෙනවා. අන්න එතන මෙහා පැත්තම අර ෆෙයා ප්‍රයිස් එක තියෙන්නේ. ගිහිල්ලා බලමු. මේ ඒකට ගිහිල්ලා බලමු මේකේ මොනවද තියෙන්නේ. බඩු ගණන් කොහොමද? සමහරට ඒක පොඩි එකක්ද දන්නේ නැහැ. මම එහෙම දන්නේ නැහැ. ගිහිල්ලා බලමු මොනවද තියෙන්නේ කියලා. cotton on එකක් තියෙනවා. typo තියෙනවා. time zone එකක් තියෙනවා. මෙතන time zone එකත් මේ තියෙනවා. ඕස්ට්‍රේලියාව හැමතැනම වගේ. Daiso ඕවා නම් හැමතැනම තියෙනවානේ. අපි පල්ලෙහාට ගිහිල්ලා අර මේ fair price එකට ගිහිල්ලා බලමු මේ මොනවද තියෙන්නේ කියලා. මං කියන එක ඇහෙනවද දන්නේ නැහැ හරියට. මොකද මේ ටිකක් සද්දයි මේකේ. food court එක නම් තියෙනවා හැමතැනම වගේ. එහා පැත්තෙන් හාබර් එකට එහා පැත්තෙන් හාබර් එකට යන්න පුළුවන්. specs coffee තියෙනවා. MS food price. හරි ඉතින් ওই විදියට තමයි මේ ඒකේ බඩු අනම් තිබුණේ. මං වෙනම මේ shopping vlog එකක් කරන්න ඕන වෙනම. මොකද මේ මට ඒකට ගිහිලි ඉවරලා ගන්න බඩු මුලින් ඉඳන් බඩු සෙට් එකක් ගන්න තියෙනවා. එතකොට මං මේ ඒකේ වීඩියෝ එකක් වෙනම කරන්නම්. මෙන්න මෙතනින් එළියට ගියා. එළියට ගියාපුවාම යන්නේ අර හාබර් එක පැත්තට.
අපි එතනින් එළියට ගිහිල්ලා බලමු මේ මොනවද තියෙන්නේ කියලා. එතනින් එළියට ගිය ගමන් මේ හාබර් එක පේන්නේ මිනිස්සු ඉඳගෙන ඉන්නවා. ඉතින් මේ හරි චර තදබදයක් නෑ. උඩ බලාගෙන කියලා වතුරට වැටුනොත් එහෙම මකට කොමේ වරක්. බලන්න අන්න අර හරියට බලන්න වැඩි පොඩි හොනක් තියෙනවා. අවුවකුත් තියෙනවා. අන්න එනවා අර මේ මොනොරේල් එකක්. හරි ඉතින් ওই විදිහට තමයි අනතෙන් ගියා නම් මොනොරේල් එක බලන්න පුළුවන්. ඔයගොල්ලෝ පේනවා ඉතින් අර යන්නේ. යන්න මෙතනින් එයිද. හරි ඔය ටික තමයි පෙන්වන්න කියලා තියෙන්නේ අද vlog එකේ. ඉතින් මහ ලොකු දෙයක් නැහැ. ඊයේ ආවේ. දැන් මෙතන මේ දිගටම අර කේබල් කාසට් එක තියෙනවා. කොහොම තමයි. හරි ඉතින් පොඩක් අවුවත් වෙනවා. මේ මම මේ වටේ තව ටිකක් රවුමක් ගහනවා. ඇවිදලා මේ අදින් මෙතනින් දැන් vlog එක නවත්තන්නම්. මට පිටිපස්සෙන් ඔය පේන්නේ ඒගොල්ලන්ට හාබර් එක. ඊළඟ vlog එකෙන් හම්බෙමු වෙනවා. හරි එහෙනම් හැමෝටම ජය වේවා.